causative verbs. Causative verbs? What does that mean? මොකද මේ causative verbs කියන්නේ? Hi guys, what's up? Today we are going to learn the causative verbs. Causative verbs කියන්නේ ප්‍රයෝජක ක්‍රියාවල්. අපි කෙනෙක් ලවා දෙයක් කරව ගන්නවා. Okay. Now let's see how to use the causative pattern in real life situations. කොහොමද ඇත්ත ජීවන අවස්ථාවල මේ causative verb එක එහෙම නැත්නම් ප්‍රයෝජක ක්‍රියාව ඉංග්‍රීසි වල යොදාගන්නේ කියලා. අපි use කරනවා have plus something යම් කිසි දෙයක් plus verb past participle. past participle verb එක ගන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් play සෙල්ලම් කරනවා, played සෙල්ලම් කළා, played සෙල්ලම් කරලා, write ලියනවා, wrote ලිව්වා, written ලියලා. මේ සෙල්ලම් කරලා ලියලා කියන මෙන්න මේ verb pattern එක තමයි අපි මේකට use කරගන්නේ. එහෙනම් අපි උදාහරණයක් ගමු බලන්න. දැන් මම මගේ ගෙදර paint කරනවා. I do it. right. මම ඒක කරන්නේ. I paint my house. මම මගේ ගෙදර වර්ණ ගන්නවා. මම මගේ ගෙදර වර්ණ ගන්නවා. නැත්නම් වෙන කෙනෙක් ලවා මේක කරවා ගන්නවා. කොහොමද කියන්නේ? I have my house painted. I have my house painted. දැන් ගොඩක් ඔය කැම්පස් වල එහෙම වෙන කෙනෙක් ලවා නෝට් එක ලියව ගන්න. නේද? ඒක කොහොමද කියන්නේ? I have my note written. ලියව ගන්නවා. මම මගේ කාර් එක අලුත් වැඩියා කරනවා. I have my car repaired. මම මගේ කාර් එක අලුත් වැඩියා කරනවා. මම මගේ කෑම වෙන කෙනෙක් ලවා උයව ගන්න. අපි බොහෝ වෙලාවට සේවකෙක් වෙන්න ඕනේ. හැබැයි මේකෙදි කරන කෙනා අපිට දාන්න ඕනේ නැහැ. කරව ගන්නවා කියනවා ඇති. I have my meals cooked. එහෙනම් කෙනෙක් ලවා යමක් කරව ගද්දී අපි පාවිච්චි කරන ක්‍රමය තමයි have something verb past participle. Have something verb past participle. මේකත් එක තමයි අපි කෙනෙක් ලවා යමක් කරව